ඉන්ධන මිල ඊයේ රාත්‍රියේ වැඩිවීමක් සිද්ධ වෙනවා. මා මීට පෙර කිව්වාසේ මේ ඉන්ධන මිලේ වැඩිවීම අනිවාර්යයෙන්ම දැන් මේ වන විට සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ නෑ මේ සීමාවෙන් නවතීවි කියලා. කෙසේ වෙතත් ඩීසල් තව වැඩි වේවි ලොකු වෙළඳපොලේ තියෙන තත්ත්වයන් අනුව. නමුත් එක ප්‍රශ්න තියෙන්නේ දැන් මේ ආණ්ඩුව කිව්වා මාසයකට වගේ ආසන්න ප්‍රමාණයට ඉන්ධන තියෙනවා කියලා. එතකොට මේ පරණ ඉන්ධන වලටද මේ මිල වැඩි කරේ? දැන් අලුතෙන් ඇණවුම් කරනවා නම් අලුතෙන් ගේන තෙල් වලටනේ මිල වැඩි වෙන්න ඕන. නමුත් ආණ්ඩුව ජනතාවත් ප්‍රෝඩාවට පත් කරලා ජනතාව රැවැට්ටුවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනද ඉන්ධන රුපියල් 22ක් සුදු ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා. එතකොට මේදී අපිට පොඩි ගැටලුවක් තියෙනවා. බස් ගාසු පිළිබඳ ඒ මූලධර්ම ජාතික ප්‍රතිපත්ති මිල සූත්‍රයට යම් පරස්පර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද හේතුව ජුලයි මාසයේ තමයි මේ මිල සූත්‍රය අනුව බස් ගාසුව ක්‍රියාත්මක වුණේ. පොඩි ප්‍රතිශතයකින් වැඩි වුණේ. නමුත් මේ වන විට අපි එදා කිව්වා මේ මිල සූත්‍රය දැන් යල් පැන ගිය මිල සූත්‍රයක්. ඒ කියන්නේ වසර 24ක් පැරණි මිල සූත්‍රයක්. එතකොට මේ මිල සූත්‍රයට යාවක්කාලීන කරන්න කියලා අපි දිගින් දිගට මිලීමක් කරා. එතකොට මේ මිල සූත්‍රයේ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි කිව්වා මේක වෙනස් කරන්න කියලා. නමුත් ආණ්ඩුව කරේ විශේෂයෙන්ම අමාත්‍යවරයා වෙන වෙන දේවල් බදාගෙන හිටියා. මොනවාද කරේ? සීට් බෙල්ට් එක ගැන කතන්දරේ කරා. ඊට පස්සේ බස් වල කෑලි ගලවන කතන්දරේ කරා. එතකොට මේකට අපිට මේ කොටු වෙලා තියෙනවා. මේ මිල සූත්‍රය අනුව මේ බස් ගාසුව කොටු වෙලා තියෙනවා. මොකද මේ මිල වැඩිවීමත් අනිත් සියලු දේවල් වැඩි වෙලා තියෙනවා. ඩොලර් එකත් වැඩි වෙලා තියෙනවා. අපි යම් තැනක හිර වෙලා තියෙනවා. ඒ නිසා අපි අද තීරණය කරා සියලු බස් සංගම් අද දහවල් සාකච්ඡා කරලා මේ බස් ගාසුව වැඩි කරන්න ඕනෑයි කියන පදනමේ තමයි අපේ සියලු බස් හිමියන් ඉන්නේ මුල් ලංකාවේම. අපි දැක්කා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ප්‍රකාශන නිකුත් කරනවා මේ වෙලාවේ බස් ගාසුව වැඩි වෙන්නේ නැහැයි කියලා. ඉතින් අපි අහනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බස් නෙවෙයිනේ. ඒගොල්ලෝ නියාමනය කරාට බස් තියෙන්නේ අපි තමයි ආයෝජනය කරලා තියෙන්නේ. අපේ බස්නේ. අපේ බස් කර්මාන්තය කඩාවැටෙන්න අපිට ඉඩ දෙන්නේ හැකියාවක් නැහැ. අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා.